ආයිබෝන් ආදරණීය අම්මලා තාත්තලා හැමෝටම මේ වීඩියෝ එක කරන්නේ 2026 අවුරුද්දේ grade 6 වලට ප්‍රොමෝට් වෙන දරුවන්ගේ දෙමාපියෝ වෙනුවෙන්. මොකද මේ දවස්වල දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කොහොමද කියලා ලොකු ඩිස්කෂන් එකක් තියෙනවා. මොකද දරුවන්ව තමයි ඉස්සෙල්ලම බැච් එක විදිහට 2026 education reforms වලට අදාළ වෙන්නේ. එතකොට ඒකෙදී module and activity based learning එකක් ඒ process එක ඒ ක්‍රමවේදය introduce කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල ගොඩාක් ඒ ගැන සාකච්ඡා වෙනවා. මම හිතනවා දෙමාපියොත් ඒ ගැන යම් තාක් තුරකට හෝ දැනුවත් ඇති කියලා. ගුරුවරු සෑහෙන ප්‍රමාණයක් දැනුවත් කරනවා. මේ module system එක වෙන්නේ කොහොමද? activities වෙන්නේ කොහොමද කියලා ලොකු දැනුවත් කිරීම ටිකක් වෙනවා. දැනට අම්මලා තාත්තලා ඒ සම්බන්ධව ලොකු අවධානයක් යොමු කරලා නැත්නම් මම මුලින්ම ඉල්ලනවා ඒ ගැන දරුවෝ මොනවාද ඉගෙන ගන්න යන්නේ, ඒගොල්ලන්ගේ ඉගෙන ගන්න ක්‍රම කොහොමද වෙනස් වෙන්නේ කියලා පොඩි අවධානයක් යොමු කරන්න. ඒක සෑහෙන වටි. හේතුව මේ teaching learning system එක සෑහෙන අර අපි කියන upside down වෙනවා කියලා වෙලා තියෙන නිසා. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ ගොඩාක් දරුවන්ට සහ දෙමාපියන්ට අදහසක් නැහැ කොහොමද ICT subject එකට මේක බලපාන්නේ කියලා. challenges තියෙයිද, හරියට උගන්නගෙන යන්න පුළුවන් වෙයිද, ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා මම සම්පූර්ණ විස්තරයක් කරන්න මොකද්ද ABL එකේදී activity based learning එකේදී ICT subject එකට වෙලා තියෙන වෙනස්කම් සහ අන්තිමට අපි එමු කොහොමද අපි ක්ලාස් එක කරගෙන යන්නේ කියලා දැනුවත් කරන්න. පළවෙනියටම කියන්න ඕනේ අම්මේ තාත්තේ ICT subject එකට නම් මේ කරලා තියෙන්නේ ඉතාම සාධනීය වැඩක්. හරිම පහසුවෙන් සහ වඩා හොඳට දරුවන්ට උගන්වන්න පුළුවන් වෙන රිෆෝම් එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පෞද්ගලිකව ටෙක් ට්‍රේනර්ස්ලා විදියට අපි හරි සතුටුයි මේ වෙලා තියෙන වෙනස්කම ගැන. ඉතින් මුලින්ම අපි බලමු අම්මේ තාත්තේ මොකක්ද මේ චේන්ජ් එක කියලා. ඔබට පේනවා ඇති මෙතන මම ටේබල් එකක් ස්ක්‍රීන් එකේ පෙන්නනවා. දැන් මීට කලින් අවුරුදු වල දරුවන්ට තිබුණේ ටෙක්ස්ට් බුක් එකක් සහ වර්ක් බුක් එකක්. ඒකේ එක අවුරුද්දකට දරුවන්ට යුනිට්ස් 6ක් තිබුණා. ඒ 6න් එක ටර්ම් එකකට තිබුණේ යුනිට්ස් 2 ගානේ. මම මේ highlight කරලා පෙන්නන්නේ ඒක. යුනිට්ස් 2 ගානේ. එතකොට අපිට ෆස්ට් ටර්ම් එකට යුනිට් 1 2, සෙකන්ඩ් ටර්ම් එකට 3 4 මේ විදිහට කරගෙන යන්න තමයි තිබුණේ. හැබැයි දැන් මේ අලුත් සිස්ටම් එකට එනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. අලුත් සිස්ටම් එකේදී දරුවන්ට ටෙක්ස්ට් බුක් එකක් නැහැ. දරුවන්ට හම්බ වෙන්නේ මොඩියුල් ගයිඩ් එකක්. එතකොට මේ වෙනකොට අපි ළඟ ඩොකියුමන්ට්ස් තියෙනවා. මොඩියුල් ගයිඩ් එක රිලීස් කරලා තියෙනවා ෆස්ට් ටර්ම් එකට. හැම එකටම රිලීස් කරලා නැහැ. කියන්නේ ඔක්කොම ටර්ම්ස් වලට රිලීස් කරලා නැහැ. නමුත් ෆස්ට් ටර්ම් එකට මොඩියුල් ගයිඩ් එක රිලීස් කරලා තියෙනවා. මම නිකන් පෙන්නන්නම් මොකක්ද මේ මොඩියුල් ගයිඩ් එක කියලා. මේ ස්ක්‍රීන් එකේ මේ වෙද්දි ඔබට පේනවා. මේ තමයි ෆස්ට් ටර්ම් එකේ මොඩියුල්ස් වලට තියෙන essential මොඩියුල් ගයිඩ් එක. ඊට පස්සේ මේකෙම optional module guide එකක් මේ වෙද්දි රිලීස් වෙලා තියෙනවා. මේවා මේ සිංහලෙන් මම පෙන්නන්නේ සිංහලෙන් තමයි documents රිලීස් වෙලා තියෙන නිසා. සහ teachers guide එකත් රිලීස් වෙලා තියෙනවා. මේකේ නම් English medium teachers guide එකක් තියෙනවා. එතකොට දරුවන්ට මේ documents වලින්ට අදාළව module guide එකක් දරුවන්ට printed form එකෙන් ලැබෙයි. තාම අපිට රිලීස් වෙලා නැහැ දරුවන්ට ලැබෙන පොත මොකක්ද කියලා. නමුත් බොහොම නුදුරු අනාගතයේදී ඒකත් රිලීස් වෙයි. ඉතින් ඒ ගැන මම විශේෂයෙන්ම පෙන්නුවේ මොකක්ද ඒකේ ස්ට්‍රක්චර් එක කියලා පෙන්වන්න ඕන නිසා සහ විශේෂයෙන්ම මේ සම්බන්ධව දැන් ලොකු හාහුවක් තියෙනවා ටියුෂන් ගුරුවරුන්ට මේක කරගෙන යන්න පුළුවන් වෙයිද කොහොමද කියලා. ඕ එතන පොඩි ගැටලු නැතුව නෙමෙයි අර සාම්ප්‍රදායික විදියට හෝල් ක්ලාස් කරන එන්වයරන්මන්ට් එකකදී මේක කරන්න ඇත්තටම අමාරුයි. නමුත් අපේ EHSL platform එකේ කොහොමද parents දන්නවා කොහොමද දරුවන්ට උගන්වන කටයුතු උනේ කියලා. එතකොට අපේ platform එකේ අපිට මේ ටික කරගෙන යන්න පුළුවන් සහ මේ වැඩ සම්බන්ධව අපි well trained. මම ඇතුළුව අපේ staff එක මම train වෙලා මගේ staff එක train වෙලා ඉන්නවා. ඒ නිසා ඒ teachersලා හැමෝටම මේ lessons ටික මේ structure එක කරගෙන යන්න full capacity එක තියෙනවා සහ දරුවන්ට ඕන කරන infrastructure ටිකත් ඒ ඕන කරන learning guides ඒ හැම දෙයක්ම අපි සපයනවා. ඉතින්
ඒකත් එක්ක මම පෙන්නන්නම් වෙනස. දැන් අලුත් ස්ට්‍රක්චර් එකට එනකොට ෆස්ට් ටර්ම් එක ගැන විතරයි අපි තාත්ත අපිට කතා කරන්න පුළුවන්. සෙකන්ඩ් ටර්ම් එකේදී මේක ටිකක් එක්ස්පෙරිමෙන්ටල් ප්‍රොසෙස් එකක් නිසා යම් වෙනස්කමක් වෙයිද දන්නේ නැහැ. නිසා ෆස්ට් ටර්ම් එකට දැනට මොඩියුල් ගයිඩ් එකක් රිලීස් කරලා තියෙනවා. මේ මොඩියුල් ගයිඩ් එකේ essential modules දෙකක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ ડોකියුමන්ට් එකේ මම පෙන්නුවේ. මෙතන තියෙනවා මේ තාත්තේ essential modules දෙක. මෙන්න මේ දෙන්න. එතකොට මොඩියුල් 1 එක අපි දැන් මෙතන තියෙන සිංහලෙන් නමුත් අපි ට්‍රාන්ස්ලේෂන් එකක් කළොත් මොඩියුල් 1 එක තමයි journey with the computer කියලා කියන්නේ. journey with the computer සහ මොඩියුල් 2 එක තමයි electronic word processing කියලා කියන්නේ. ওই මොඩියුල්ස් දෙක තමයි අනිවාර්යෙන් දරුවන්ට කරන්න තියෙන්නේ. එතකොට මේ මොඩියුල්ස් වලට අමතරව මේ ඇඩිෂනල් මොඩියුල්ස් කියලා කැටගරි එකක් එනවා. දැන් essential modules අනිවාර්යෙන් දරුවෝ කරන්න ඕනේ. additional modules වල තියෙන්නේ additional modules මේක මුළු ඉස්කෝලෙම වෙන විදිහ additional modules categories 3කට කඩලා තියෙනවා. කියන්නේ group 3කට කඩලා තියෙනවා. ඒ group 3ෙන් additional module ඔක්කොම 6යි තියෙන්නේ. group 3කට කැඩුවට පස්සේ එක group එකකට module 2 ගානේ වැටෙනවා. ඒ module 2 අතරින් දරුවෝ එකක් තෝරගන්න ඕනේ. මම හිතනවා ඔබට පැහැදිලි මම කියපු එක. එතකොට ICT එක දැන් මේකත් වෙනස් වෙන්න පුළුවන් ඔපරේෂන්ස් වලදී. ICT එක ගොඩක් වෙලාවට science for technology තමයි පෙයා වෙන්නේ. ජීවිතය සඳහා තාක්ෂණය සඳහා විද්‍යාව එහෙම නැත්නම් ජීවිතය සඳහා විද්‍යාව ඔය වගේ නමක් තමයි තියෙන්නේ. ඔය සබ්ජෙක්ට් එක තමයි පෙයා වෙන්නේ. එතකොට දරුවන්ට පුළුවන් ඒ science subject එකද IT subject එකද කියලා පික් කරන්න. ඒ දෙකෙන් එකක් තමයි කරන්න පුළුවන්. ඕක වෙනස් වෙන්න පුළුවන්. IT එක මොන සබ්ජෙක්ට් එක පෙයා වෙයිද කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඒ ඉස්කෝලේ තියෙන ෆැසිලිටිස් අනුව, ඉස්කෝලෙන් තෝරගෙන තියෙන විෂයන් අනුව ඒව වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන් IT සබ්ජෙක්ට් එකටත් ඇඩිෂනල් මොඩියුල් එකක් තියෙනවා. ඒ මොඩියුල් එක තමයි යන්නේ තාත්ත මම මෙතන පෙන්නුවේ working with audio files. ඒකේ ලොකු practicals ප්‍රමාණයක් කරන්න තියෙනවා. ගොඩක් වෙලාවට additional module එක අර subject එකේ අත්‍යවශ්‍ය කරුණු වලට වඩා ටිකක් ඉස්සරහට ගිහිල්ලා එන content එකක් තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා දෙමාපියන්ට ඒක ගැන චුටි අදහසක් හරි ලැබෙන්නේ නැති කියලා මේ තියෙන දේවල් එක්ක ගොඩාක් activities තමයි තියෙන්නේ. මම ඉස්සරහට තව පොඩ්ඩක් ඒ ගැන පෙන්නන්නම්. එතකොට මේ හැම මොඩියුල් එකකදීම දරුවන්ට ක්‍රෙඩිට් එකක් තමයි ඔෆර් කරන්නේ. මේ ගොඩක්ම Cambridge Edexcel සිලබස් ක්‍රයිටීරියා එක තමයි අපිට ඉන්වෝල්ව් කරගෙන තියෙන්නේ සහ STEAM කියන concept එකත් add කරලා STEAM කියන්නේ science technology engineering arts and maths කියන subjects ටිකත් එකතු කරලා තමයි අපිට මේ reforms ටික ගෙනල්ලා තියෙන්නේ. Cambridge Edexcel වලටත් ගොඩක් ළඟයි. ඒ නිසා මේකේ තියෙනවා credits 10ක්. මේ credits 10 IT subject එකට වෙන විෂයන් වලට අදාළව credits ගන්න වෙනස් වෙන්න පුළුවන්. credits 10ක subject එකක් නිසා subject එකට පාසලේදී අර විනාඩි 50 කාල ඡේද දෙකක් ලැබෙනවා. එතකොට ඒ කාලච්ඡේද දෙක ඇතුළතදී තමයි අපිට මේ මොඩියුල් 1 2 කියන දෙක ඉවර කරන්න තියෙන්නේ. ඇඩිෂනල් මොඩියුල් එක වෙනුවෙන් තව කාලච්ඡේදයක් වෙන් වෙනවා. ඒකෙදි ඇඩිෂනල් මොඩියුල් එක කරන්න පුළුවන්. එතකොට ඇඩිෂනල් මොඩියුල් එක අකමැති දරුවන්ට වෙන එකක් තෝරගන්න පුළුවන්. නමුත් අපි ක්ලාස් එකට ආවම අපේ ඉන්න ගොඩාක් දරුවෝ ඇඩිෂනල් මොඩියුල් එක තෝරගනීවි සහ තෝරගත්තත් නොගත්තත් එක දරුවෙක් හෝ ඉන්නවා අපි මේ මොඩියුල් එක ඩෙලිවර් කරන්න ඕනේ. ඒ නිසා අපි ක්ලාස් එකේදී වෙනදට ටර්ම් එකකට යුනිට්ස් දෙකක් ඩෙලිවර් කරපුවා. අපි දැන් ටර්ම් එකකට යුනිට්ස් 3ක් ඩෙලිවර් කරනවා. ඕක තමයි සාමාන්‍යයෙන් ටර්ම් ස්ට්‍රක්චර් එක මෙතන. දැන් මම කියන්නම් මේ සබ්ජෙක්ට් එක ඇතුලේ දේවල් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. මම පොඩි උදාහරණයකින් පෙන්නන්නම් මේ ෆස්ට් මොඩියුල් එකේ second subsection එකට යමු. මොකද first subsection එකේ ලොකුවට content එකක් ඉගෙන ගන්න නැති නිසා දැන් මේ තියෙන්නේ second subsection එක. කොහොමද කම්පියුටර් එකක් හරියට switch on කරන්නේ සහ switch off කරන්නේ කියලා තියෙනවා. දැන් මීට කලින් grade 6 වලත් මේ වැඩ ටික මේ විදිහටම දරුවන්ට ගන්නන්න තිබුණා. හැබැයි අම්මේ තාත්තේ අපිට තිබුණේ
අර ටෙක්ස්ට් බුක් එකේ තියෙන ස්ටෙප්ස් ටික දරුවන්ට කියලා දෙන්න. ඒ කියලා දීම ඇති විභාගෙදී ප්‍රශ්න අහනවා ඒක සම්බන්ධයෙන්. ඒක ප්‍රමාණවත්. නමුත් ඔබතුමන්ලා දන්නවා අපි ක්ලාස් එකේදී දරුවන්ට ඇත්තටම මේවා ස්විච් ඔන් කරලා ස්විච් ඔෆ් කරලා සිස්ටම් යුනිට් පෙන්නලා ඒවා කැලි ගලවලා ඒ දේවල් දරුවොත් එක්ක අපි ප්‍රැක්ටිකලි කළා. එතකොට ඒ වැඩේ දැන් අපිට ගවර්න්මන්ට් එකෙන් කියනවා ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕනේ මේක ප්‍රැක්ටිකලි කනෙක්ට් කරන්නේ කොහොමද ෂට් ඩවුන් කරන්නේ කොහොමද දැන් මෙතන තියෙනවා සිම්ප්ලි UPS එකකට සිස්ටම් යුනිට් එක ප්ලග් කරන්න මොනිටර් එක ප්ලග් කරන්න බිත්තියට පවර් එක දෙන්න වෝල් සොකට් එකෙන් පවර් එක දෙන්න සහ UPS එකක් නැතුව වැඩ කරන්න ඔය වගේ ලොකු ප්‍රැක්ටිකල් වෙරයිටි එකක් මේක ඇතුළේදී තියෙනවා. එතකොට හැම පාඩමටම මම තාත්ත මේ 1 2 කියලා පොඩියට පේන්නේ මිනි සෙක්ෂන්ස් දැන් පේන පැහැදිලි ඇති ඔබතුමන්ට මේක මේ අර ලොකු ටෙක්ස්ට් බුක් එකක් විදියට යන්නේ මිනි සෙක්ෂන්ස් වලට කඩලා තියෙන්නේ. මේ හැම පාඩමකටම දරුවොත් එක්ක අපිට ප්‍රැක්ටිකල් එකක් කරන්න තියෙනවා. එතකොට මේ ප්‍රැක්ටිකල් එක තමයි මෙන්න මේ ස්වයං තක්සේරුකරණය කියලා ලිස්ට් වෙන්නේ. ස්වයං තක්සේරුකරණය එහෙම නැත්නම් self evaluation එකක් self assessment එකක් තමයි තියෙන්නේ. මේකෙදී තියෙනවා assessment criteria මේ මෙතන පැහැදිලිව පේන්නේ අම්මේ තාත්තේ assessment criteria මේකෙදී දරුවෝ කොච්චරක් ඒ criteria එක fulfill කළාද කියලා අපි මාක් කරන්න ඕනේ සහ පාසලට එනකොට පාසලේදී දැන් ගුරුවරයා මාක් කරනවනේ දරුවන්ට මේ ටික පුළුවන් කියලා. දරුවගෙනුත් මාක් කරපු රිසල්ට් එකක් ගන්නවා. ඇත්තටම මට මේ ටික පුළුවන්ද කියලා. ඒ දෙකම ඒ මාක් සෙන්ටර් වෙලා අපි කියන්නේ zone එකට කලාපට යනවා කියලා. ඒවට අප්ලෝඩ් වෙනවා. Excel sheets develop වෙමින් පවතිනවා කියලා තමයි දැනට අපිට ආරංචි මාර්ගවල තියෙන්නේ. ඉතින් අපිත් ඒ වැඩේම කරනවා. අපි මේ මොඩියුල් ගයිඩ්ලයින් එකේ තියෙන හැම self evaluation activity එකක්ම අපි ක්ලාස් එකේදී කරනවා. මේ වෙනකොට ක්ලාස් ආපු දරුවෝ දන්නවා දැනට අපි මේ පළවෙනි activity එක ක්ලාස් එකේදී කරලා තියෙනවා. එතකොට මේකට හැම දරුවෙක්ටම මේ විදිහට ඒගොල්ලන්ගේ ability එක අපි evaluate කරලා මේ හරි ලකුණු දානවා දරුවන්ට පුළුවන් නම් දරුවා අපහසු වෙන්නම් කළේ ඒකට වැරදි ලකුණක් වැටෙනවා. එතකොට හරි ලකුණු ගාන අනුව අපිට දරුවන්ට ලකුණු දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන හරි ලකුණු ගාන ඔක්කොම 9යි. 9න් 7ක් අරගෙන තියෙනවා නම් දරුවට ඉතා හොඳයි ලකුණු 5. ෆුල් මාක් එක තමයි අම්මේ තාත්තේ 5. 5ට වඩා ලකුණු යන්නේ නැහැ. ෆුල් මාක් එක 5 ලබා දෙන්න පුළුවන්. ලකුණු හරි ලකුණු ගාන 5ක් හෝ 6ක් නම් ලකුණු 4යි. මේ විදිහට අපිට මාකින් ගයිඩ් එකක් දීලා තියෙනවා. එතකොට දරුවන්ට පාසලේදී මේ ඇක්ටිවිටි එක වෙනුවෙන් ලකුණු 5ක් ලැබෙනවා. එතකොට දරුවන්ට ටර්ම් එක ඉවර වෙද්දී ලැබෙන 70% මාක් එකක් ලැබෙන ඔය ඇක්ටිවිටීස් වලට. දැන් ඔබතුමන්ලට තේරෙනවා ඇති මේ ඇක්ටිවිටි එකක් කරන දවසට දරුවෝ ඇබ්සන්ට් වුණොත් ඒ ලකුණු 5 හැම පිටින්ම දරුවන්ට නැති වෙනවා. ඒ නිසා දරුවෝ දිනපතා පාසල් යාමත් වැදගත්. වගේම අපි ක්ලාස් එකේදී ඔය ඇක්ටිවිටීස් ඔක්කොම කරන නිසා දිනපතා ක්ලාස් එකෙමත් දැන් වැදගත් වෙලා තියෙනවා. අපිත් ওই විදිහටම ඇක්ටිවිටීස් කරලා ඒ ඇක්ටිවිටීස් වලට මාක්ස් දානවා. out of 5 මාක්ස් දානවා. ඒකේ බොහොම ට්‍රාන්ස්පේරන්ට් මාක් ෂීට් එකක් අපි අම්මලා තාත්තලා එක්ක ෂෙයා කරනවා අපේ රිපෝට් සිස්ටම් එක ඇතුලේ. එතකොට මේක තමයි දල අදහස. මේ ගැන අපි වැඩිපුර විස්තර ඕන මාව කන්ටැක්ට් කරන්න අම්මේ තාත්තා මම ඒක ගැන ඉතා පැහැදිලි කරන්න. දැන් පළවෙනි essential module එකේ module guide එකේ ගුරුවරුන්ට තියෙනවා activities 12ක් කරන්න. මෙන්න මේ විදිහ activity 12ක්. හැබැයි ඒකෙන් activities 5කට තමයි ස්කූල් එකෙන් marks දාන්න කියලා අනිවාර්ය කරලා තියෙනවා. එතකොට අපි දැන් දැක්ක එක activity එකකට උපරිම ලකුණු 5ක් ලැබෙනවා. ඒ වගේ activities 5ක් කියලා කියන්නේ module 1 එකට ලකුණු 25ක් ලැබෙනවා. ඒ විදිහටම module 2 එකටත් ලකුණු 25ක් ලැබෙනවා. මේකේ module guide එක ඇතුලේ තියෙන activities 4යි. නමුත් activities 5ක් කරන්න ඕන නිසා පාසලට බොහෝ විට නිදහස තියෙයි. ඒ අනිත් activity එක add කරගන්න. නමුත් ප්‍රායෝගිකව මේවා විවිධ පාසල් වල විවිධ විදිහට කරන්න ඉඩ තියෙනවා. මොකද මෙතන activity එකක් අඩු නිසා. එතකොට additional module එකෙත් මේ විදිහටම
ඇක්ටිවිටීස් 3ක් දීලා තියෙනවා. නමුත් අපිට ඇක්ටිවිටීස් 5කට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ටර්ම් එක ඉවර වෙද්දි දැන් essential module එක කිව්වම ඒකට අදාළ වෙන්නේ අම්මේ තාත්තේ මේ පළවෙනි දෙක විතරයිනේ. එතකොට මෙතනින් දරුවෝ දැනට ලකුණු 50ක් earn කරගෙන තියෙනවා. මේ 50 170ක weight එකට convert කරලා දැන් අපි හිතමුකෝ දරුවා ලකුණු 50න් 40ක් ගත්තා කියලා. දරුවා ලකුණු 50න් 40ක් ගත්තා නම් මේක අපි 170ට convert කරනවා. 50න් 40 170කට convert කරලා අපි බලනවා 70න් කීයද කියලා. මම හිතන්නේ ඔබට පැහැදිලි. එතකොට මේ ලකුණේ හැටියට දරුවට 70න් ලකුණු 56ක් ලැබෙනවා. 170න් ලකුණු 56ක් ලැබෙනවා. එතකොට මේ 56 තමයි ටර්ම් එකේ අවසන් ලකුණු 100ට ඇක්ටිවිටීස් වලින් තියෙන contribution එක. එතකොට ඉතුරු ලකුණු 30 වෙනුවෙන් දරුවන්ට comprehension ලැබෙනවා. comprehension කියන්නේ මෙන්න මේ වගේ අම්මා අපි දැන් මේක දැක්කලා මේ ડોකියුමන්ට් එකේම තියෙනවා. මෙන්න මේ වගේ පැවරුම්. මෙතන තියෙනවා රූප අඳුර ගන්න. මේ ඩිවයිස් එක මොකද්ද? ඒකෙන් ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි වෙන්නේ කොහොමද? ඒ වගේ රූප අඳුර ගන්න. ඒකත් ගොඩාක් ප්‍රායෝගිකයි. අර ලොකු විස්තර ලියන විභාග ක්‍රමය නෙමෙයි. මේ වගේ comprehension වලින් තව ලකුණු 30ක් ලැබෙනවා. මේ ලකුණු 70යි 30යි තමයි දරුවගේ ටර්ම් එන්ඩ් එකේ මාක් එක වෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති මුළු ටර්ම් එක පුරාම දරුවෝ වැඩ කරන්න ඕනේ සහ ඔවුන් ගුරුවරුන්ගේ අධීක්ෂණයේ යටත් වෙන්න ඕනේ. ගුරුවරු හරියටම බලාගෙන ඉන්න ඕනේ කොහොමද දරුවෝ වැඩ කරන්න කියලා. ඒ අනුව තමයි මේ ලකුණු ලැබෙන එක වෙන්නේ. ඉතින් ඔය වැඩේ අපි ක්ලාස් එක ඇතුලේ කරගෙන යනවා. ඒකට සියලු කටයුතු සූදානම්. මං හිතන්නේ ක්ලාස් ආපු දරුවෝ එක එක්ස්පීරියන්ස් කරන්නත් ඇති. ඒගොල්ලන්ට ඒ ඇක්ටිවිටීස් තනියෙන් කරන්න ලැබුණා. එතකොට ටීම් වර්ක් එකක් හම්බ වෙනවා. ඒ සම්පූර්ණ එක්ස්පීරියන්ස් එක දරුවන්ට ලැබෙනවා. මෙතන තියෙන ක්‍රිටිකල් කාරණාව තමයි, ඉතා වැදගත් කාරණාව තමයි ටර්ම් ෂෙඩියුල් එක ගත්තම අපි සෙෂන් ප්ලෑන්ස් හදලා ෆයිනලයිස් කළාට පස්සේ අපිට ටර්ම් එකට සති 18ක් ලැබෙනවා. මේ සති 18 දී අපි තාත්තේ අපි ඇක්ටිවිටීස් මෙතන 12යි, මෙතන 4යි 16යි, මෙතන ඇඩිෂනල් මොඩියුල් එකක් කරන නිසා 16යි, මෙතන 3යි 19ක් කරන්න ඕනේ. ඒ 19ක් කරලා එයින් 15කට අපි ලකුණු දාන්නත් ඕනේ. එතකොට මම හිතනවා ඔබතුමන්ලට පැහැදිලි ඇති මේ weeks 18 ඇතුලේ දැන් මේ weeks 18 උනේ පහුගිය සතියත් එක්ක. එතකොට දැන් අපිට තියෙන 17. එතකොට හැම week එක ඇතුලෙම අපි එක activity එකක් දරුවොත් එක්ක කරලා ඒකට marks දාන්න වැඩේ කරන්න ඕනේ. දවසක් හරි එහාට මෙහාට වුණොත් අපිට මේ වැඩ ටික කරගෙන යන්න ඉතා අපහසු වෙනවා. මොකද අවසානයේදී පාසලින් මේ activities කරනකොට ඊට කලින් අපි දරුවන්ව train කරලා තියන්න ඕනේ කියන responsibility එක අපේ හිස උඩ තියෙනවා. ඒ නිසා තමයි මේ දැනුවත් කිරීමත් ඔබ වෙත කරන්නේ. ඉස්සර වගේ සමහර වෙලාවට ක්ලාසස් මිස් වුණාට පස්සේ කැච් කරගන්න වගේ දේවල් අමාරුයි. කැච් කරගන්න පුළුවන් knowledge එක, නමුත් ලකුණු ටික කැච් කරගන්න බෑ. සහ ඒ experience එක කැච් කරගන්න බෑ. ඒ නිසා දරුවන්ව පන්තියට සහභාගී කරවීම ගැන ලොකු අවධානයක් දෙන්න කියලා මේක හැම විෂයටම අදාළයි. මම ඔබෙන් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒකත් එක්ක තව පුංචි වෙනස්කමක් අපි කරන දරුවන්ට පැහැදිලි කරන්න ඕනේ. අපිට ගොඩාක් ප්‍රැක්ටිකල්ස් ක්ලාස් එක වෙලාවේ කරන්න තියෙන නිසා ක්ලාස් එකේ ඒ ටයිම් එකේදී ලියන්න වෙලාව ගත්තොත්, ලොකු දේවල් ලියන්න වෙලාව ගත්තොත්, නෝට්ස් ලියන්න වෙලාව ගත්තොත් එතෙන්දී අපිට වෙලාව මදි වෙනවා. ඒ නිසා අපි දරුවන්ට මේ ඕන කරන නෝට්ස් printed format එකකිනුත් දෙනවා. ඊට අමතරව මේ comprehension වලට උදව් වෙන්න ජනවාරි වලින් පස්සේ අපි දරුවන්ට comprehension book එකකුත් දෙනවා. එතකොට සමහර notes අපිට ක්ලාස් එකේදී ලියන්න වෙන්නේ නැහැ.
අත්‍යවශ්‍ය notes අපි ක්ලාස් එකේදී ලියනවා. ඊට අමතරව extra reading ටික අපි දරුවන්ට tutorials විදියට දෙනවා. ඔක tuts විදියට දෙනවා කිව්වහම ඔය science maths වල සාමාන්‍යයෙන් වෙන විදිහම තමයි. එතකොට IT වලටත් අපි ඒ system එකම අරගෙන එනවා. එතකොට දරුවෝ ඒ අරගෙන එන documents ටික හරියට මේන්ටේන් කරගන්න ඒගලන්ට පොඩ්ඩක් ඒ පිළිවෙලක් හදලා දෙන්නම් මේ තාත්තේ ක්ලියර් බෑග් එකක් අරන් දෙන්න නැත්නම් ෆයිල් එකක් අරගෙන දීලා ඒකේ ඔක්කොම ටියුට්ස් ටික දාලා තියන්න ඊළඟට අපි දෙන කම්ප්‍රිහෙන්ෂන් බුක් එක දාලා තියන්න මොකද සහ ඒගොල්ලන් හැමදාම මේ ටික අරගෙන එන්න ඕනේ අපිට හරියටම කියන්න අපහසුයි අම්මේ තාත්තේ මේ දවසේ මේ ડોකියුමන්ට් එක ඕන වෙයි කියලා ඒ අවශ්‍ය වෙනකොට ඒ ડોකියුමන්ට්ස් ටික දරුවෝ ළඟ තියෙන්න ඕනේ ලොකු බරක් නැහැනේ එක ෆයිල් එකයිනේ තියෙන්නේ ඒ නිසා දරුවන්ට ඒකට අවශ්‍ය කරන ෆයිල් කවරයක් හෝ වඩා හොඳයි ක්ලියර් බෑග් එකක් නම් දරුවට අරගෙන දෙන්න. සහ නෝට්ස් ලියනකොට CR පොතක් තියෙනවා නම් වඩා හොඳයි. මොකද අපිට ඩයග්‍රෑම්ස් එහෙම තියෙනවා. ඉතින් අර චූටි පොතේ අදිනකොට ඒක ගොඩක් පැහැදිලිව ඇඳින්නේ නැති නිසා. මම හිතනවා මේ මම සම්පූර්ණ අදහසක් දුන්නා කියලා බොහොම බ්‍රීෆ්ලි මේක ඇතුලේ තව ගොඩාක් කාරණා තියෙනවා අම්මේ තාත්තේ කතා කරන්න මේ මොඩියුල් සිස්ටම් එක ගැන. ඉතින් ඉතා හොඳ ඉනිෂියේටිව් එකක්. ඒ නිසා අපිත් සූදානම් අපි ට්‍රේන් වෙලා ඉක්විප්මන්ට් ගෙනල්ලා අලුතෙන් ප්ලැට්ෆෝම්ස් හදලා අර මම කිව්වා වගේ අපි රිපෝටින් ප්ලැට්ෆෝම් එක හදලා ලෑස්ති කරගෙන ඉන්නවා පළවෙනි ඇක්ටිවිටි එක දරුවෝ හැමෝම ඉවර කරපු ගමන් අපි අම්මලා තාත්තලාට රිපෝටින් ප්ලැට්ෆෝම් එක රිලීස් කරනවා ඒකේ බලා ගන්න පුළුවන් දරුවා ලකුණු කීයක් ගත්තද මොන ඇසස්මන්ට් ක්‍රයිටීරියා වලටද දරුවා ඉතා හොඳින් මුහුණ දුන්නේ මොනවද ඒගොල්ලන්ට චැලෙන්ජින් උනේ කියලා. එතකොට එහෙම බලලා අපි දරුවෝම ග්‍රෝ කරගෙන යමු. මේ දේවල් ටික තමයි මොඩියුල් සිස්ටම් එක ගැන කියන්න තියෙන්නේ සහ විශේෂයෙන් මම ඉල්ලනවා මේ සිස්ටම් එක දැන් අපි මේ ගොඩාක් ලකුණු ගැන ටික්ස් දාන එක ගැන එහෙම කතා කළා. ඔව් මේව ඇසෙස්මන්ට් ක්‍රයිටීරියා තමයි. හැබැයි මේ හැම එකක්ම කරලා තියෙන්නේ දරුවෝන්ගේ ස්කිල් එක ඩෙවලොප් කරන්න මිසක ලකුණු පස්සේ දුවන්න නෙමෙයි. ඒ නිසා අපි ලොකුවට දරුවෝන්ව රෂ් කරලා ලකුණු පස්සෙම දුවන එක නෙමෙයි කරන්න ඕනේ කරන්නේ අනිවාර්යෙන් අපි දරුවෝන්ගේ ස්කිල් එක ඩෙවලොප් කරමු. ඒ අතරේ අපි ගුරුවරු විදියට ලකුණු දාගෙන යන්න. නමුත් දරුවෝම මොටිවේට් කරමු. දැන් ඔයගලන්ට හොඳ සිස්ටම් එකක් ලැබිලා තියෙනවා. ගොඩක් ප්‍රැක්ටිකල්ස් කරන්න. ඒ නිසා ඒවා කරලා එදිනෙදා ජීවිතේ කම්පියුටර්ස් පාවිච්චි කරන්න. නැත්තම් කරියර් එකක් විදියට IT පැත්තෙන් ඉස්සරහට යන්න ඕන කරන ස්කිල්ස් ටික ඩෙවලොප් කරගන්න කියලා අපි ඒගොල්ලන්ට මොටිවේෂන් එක දෙමු. ඒ වෙනුවෙන් තමයි මට දෙමාපියෝගේ සහයෝගයත් අවශ්‍ය වෙන්නේ. ඒ හින්දාම තමයි මේක පැහැදිලි කිරීමත් කළේ. ඉතින් බොහොම ස්තුතියි මේ වෙලාව පාවිච්චි කළ මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවට මම හිතනවා ඔබතුමන්ලට තුමියන්ලට පැහැදිලි අදහසක් එන්න ඇති කියලා. ඊට වඩා විස්තරාත්මකව මේක ගැන කතා කරන්න අවශ්‍ය නම් අපි මුණ ගැහෙන්න අපි අනිවාර්යයෙන් පැහැදිලි කරලා දෙන්න මොනවාද වෙන්න ඕන කියලා මේ සබ්ජෙක්ට් එක ඇතුලේ. ඉතින් අසෙන් ඇඩිෂනල් මොඩියුල් එකක් විදියටත් IT තෝරගන්න කිතා හොඳයි. මොකද ඔඩියෝ රෙකෝඩින් එකක් සවුන්ඩ් එකක් කැප්චර් කරන තැන ඉඳලා අපි කොහොමද ප්‍රොසෙස් කරලා අවුට්පුට් කරන්න කියන තැනට වෙනකම් ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ඉතින් ඒකත් වටින මොඩියුල් එකක්. පොඩි හින්ට් එකක් දුන්නේ සබ්ජෙක්ට් එක තෝරගනිද්දී අවශ්‍යතාවක් වුණොත් කියලා. ඉතින් ගොඩක් ස්තුතියි එහෙමනම් ඔබේ වෙලාව අපි වෙනුවෙන් වෙන් කළාට අපි මේ සිස්ටම් එකේ දරුවන්ව ග්‍රෝ කරගෙන යමු. මොනවාම හරි වෙනස්කම් ගවර්න්මන්ට් එකකින් වෙනසක් හෝ ඔපරේෂන්ස් වල වෙනසක් හෝ තිබුණොත් අනිවාර්යෙන් අපි මේ විදියට වීඩියෝ ෆෝමැට් එකකින් හෝ දරුවන්ව දැනුවත් කරන්න. ඔබතුමන්ලා තුමියන්ලවත් දැනුවත් කරන්න. මේ දවස්වල ගොඩාක් දෙමාපියෝ බිසි year-end එකයි මේ දවස්වල තියෙන රටේ ප්‍රශ්නයි එක්ක. ඒ නිසා තමයි අපි parents meeting එකක් call නොකළේ. නමුත් අපි බොහොම ඉක්මනට මේ දේවල් ටික අපි ටෙස්ට් රන් එකකුත් කරලා ජනවාරි වල වගේ parents meeting එකකදී මූණට මූණ හම්බ වෙලා අපි කතා කරමු කොහොමද මේකේ තියෙන pros cons මොනවාද challenges තව develop වෙන්න ඕන දේවල් මොනවාද ඒ ගැනත් අපි discuss කරමු. ඒ වෙනුවෙන් අපි plan කරගෙන යනවා. එහෙමනම් ගොඩක් ස්තුතියි. අපි මේ විදිහට දිගටම වැඩ ටික කරගෙන යමු. ස්තුතියි. සුබ දවසක්.